ඔන්න ඉතින් හැමෝම ආසාවෙන් බලන් ඉඳපු බ්ලැන්කට් ආයෙ රීස්ටෝර් කරා. බ්ලැන්කට් හිල්ලලා මේ ආපු කෝල්ස් ගාන නම් මට මතක නැති තරම් ගොඩක් කස්ටමර්ස්ලා ඉල්ලුවා කෝල්ස් දාලා මේ අනේ අපිට බ්ලැන්කට් ඕනි කියලා. ඇත්තටම කිව්වා පොඩි කාලයක් ගියා අපිට රීස්ටෝර් කරන්න. ඇත්තට මේකට සමා වෙන්න. ඒ වුණාට අපි පුළුවන් ඉක්මනට මේ පාර රීස්ටෝර් කරගත්තා. හරිම ලස්සන කලර්ස් වලින් මේ පාර රීස්ටෝර් කරා. කියන්න ඕන මේ ප්‍රමාණයෙන් මදිය කියලා බය වෙන්න එපා. තව මග මේ එනකම කමින් සූන් ඉතුරු බ්ලැන්කට්ස් ටික ඉක්මනින්ම ලැබෙනවා. හරි ලස්සනයි. මේ බ්ලැන්කට් එකේ සයිස් එක කිව්වොත් තේරෙනවනේ. සයිස් එක හිතා ගන්න පුළුවන් නේද? මේක 80යි 90යි සයිස්. 80යි 90යි කිව්වට 80යි 90ටත් වඩා පොඩ්ඩක් වැඩි. කිව්වොතින් පේනවනේ. කිව්වොතින් මේක 6යි 6 ඇඳට දාන්න පුළුවන් බය නැතිව. ගිය පාරයකට වඩා පොඩ්ඩක් ලොකුයි මේ සැරේ මේ බ්ලැන්කට්. දැන් ගිය පාර 6යි නේ 6යි 5 විතරක් කිව්ව කියලා ගිය පාර. ඒකට වඩා මේක සයිස් එකෙන් ටිකක් ලොකුයි. 6යි 6 ඇඳට උනත් මේක දාන්න පුළුවන්. ලොකු මේ බ්ලැන්කට් එකක් හොඳට ඇඳට දාන්න පුළුවන්. 6යි 5 ඇඳට 6යි 6 ඇඳට බය නැතිව දාන්න පුළුවන්. ඒ වගේම ඩබල් සයිස් ඇඳවල වලට හොඳට යට කළ දාන්න පුළුවන්. ලොකු සයිස් පේනවනේ. හරි ලස්සනයි. කියන්න ඕනි මේ බ්ලැන්කට් එක ගැන විස්තරයක් කියලා ඉන්න මුලින්ම බ්ලැන්කට් එක සාමාන්‍ය ඝනකමක් තියෙන බ්ලැන්කට් එකක්. අර ගොඩාක්ම බර තියෙන 100%ක් ඝනකම එක නෙමෙයි. සාමාන්‍ය මධ්‍යස්ථ බරක් තියෙන එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් බ්ලැන්කට් එකක්. මම බොරු කියලා සේල්ස් කරන්නේ නැහැ. ඒක මම කවදාවත්ම කරන්නේ නැති දෙයක්. හොඳ ක්වොලිටියක් තියෙනවා. එදිනෙදා පරිහරණය කරන්න පුළුවන් බ්ලැන්කට් එකක්. අපි හිතමු චුටි බබාලා ඉන්න ඇඳවල වලට උනත් දාන්න පුළුවන්. චුටි බබාලා ඉන්න ඇඳවල වල නිතර හොදන්න ඕනේනේ. ඒ හින්දා මේක බය නැතුව ඩේලි උනත් හොදන්න පුළුවන්. ලොකු මේකක් නැහැ. හරි පහසුයි. එදිනෙදා පේනවනේ. සාමාන්‍ය බරක් තියෙනවා. එදිනෙදා නිතර හොද උනත් පාවිච්චි කරන්න පුළුවන් බ්ලැන්කට් එකක්. මේ තුනී නෑ. ඉන්න එකත් මම පෙන්නන්න මේ තුනී නෑ හොඳද? තුනී නෑ සාමාන්‍ය කමක් තියෙන බ්ලැන්කට් එකක්. ඒ වගේම හොඳට ෆිනිෂින් එක කරලා තියෙනවා. බූල් පිපෙන්නේ නැහැ, හේදුවට පාට යන්නේ නැහැ. 100%ක් වගකීමෙන් කියන්නේ. හේදුවට පාට යන්නේ නැහැ, බූල් පිපෙන්නේ නැහැ. 100%ක් වගකීම මේක කියලා මොකද මම පාවිච්චි කරන හින්දා. කලර්ස් ටික පෙන්නගෙන යන්න. මෙන්න මේ කලර් එක තියෙනවා. ඊළඟ කලර්ස් ටික පෙන්නන්න මම ඔයාලට. මේ පාර ලස්සන ෆ්ලෝරල් ඩිසයින්ස් මේ රිස්ටෝ වෙලා තියෙනවා. පේනවනේ සයිස් එක බය නැතුව දාන්න පුළුවන්. ගිය පාරකට වඩා පොඩ්ඩක් සයිස් එක ලොකුයි. මේ බ්ලැන්කට් තුනම 2350යි ඩෙලිවරි ෆ්‍රී. බ්ලැන්කට්ස් තුනක්ම වෙන්නේ